කිසිම ප්‍රශ්නයක් හැමදාම තියෙනවා. සමහර ප්‍රශ්න ආපු දවස්වල හිතුණා නේද කවද මේවා විසඳෙයිද දන්නේ නැහැ. කවද මට hina වෙලා ඉන්න ලැබෙයිද දන්නේ නැහැ. කවද මගේ මේ දුක අඩු වෙයිද දන්නේ නැහැ. කවද මේ ප්‍රශ්න විසඳෙයිද දන්නේ නැහැ. අනේ මේව නම් කවදාවත් විසඳෙන එකක් නැහැ. හැමදාම දුක් විඳ විඳ තමයි මට ඉන්න වෙන්නේ. එහෙම හිතලා නැද්ද? එහෙම හිතනවා. මං කියනද පොඩි වැඩක් කරන්න. හරි. මතක් කරගන්න මීට කලින් අඬලා තියෙනවද ජීවිතේ? ඈ? අඬලා තියෙනවනේ. හරි. මීට කලින් ඔබ ජීවිතේ වැඩියෙන්ම අඬපු දවස සහ ඒ අඬපු ප්‍රශ්නේ මතක් කරගන්න. හරිද? මතක් කරගෙන අද ගෙදර ගිහිල්ලා අද රැට එදා තරම් පුළුවන් නම් හිතලම අඬන්න. පුළුවන්ද කරන්න? ඔබ ජීවිතේ වැඩියෙන්ම අඬපු ප්‍රශ්නය අද ගෙදර ගිහිල්ලා මතක් කරගත්තා. වෙන එදා පළවෙනි දවසේ අඬපු තරම් පුළුවන් නම් අද රැට ගිහිල්ලා හිතලම අඬන්න. එහෙම පුළුවන්ද කරන්න? තේරෙනවද එතකොට මේකේ ස්වභාවය? හරිද? අද ඔබට එදා ඒ ප්‍රශ්නේදී ඇඬුවා. ඒ අඬද්දි හිතුණා කවද මේක විසඳෙයිද කියලා. හැබැයි අද ඔබට හිතලවත් එදා තරම් අද අඬන්න බෑ. තේරෙනවනේ ස්වභාවය. සමහර ප්‍රශ්න එන දවස් තියෙනවා. මේ ටික හොඳට මතක තියාගන්න. ඒ ප්‍රශ්න එන දවස්වල හිතනවා ඒ දවස්වල ස්වභාවය තමයි රැට නිින්ද යන්නේ නැහැ, කොච්චර නිදා ගන්න හැදුවත් නිින්ද යන්නේ නැහැ, කන කෑම එක කා ගන්න බෑ, ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා, හැම වෙලාවෙම මේ ප්‍රශ්න ගැන කල්පනා කරනවා. කොච්චර අය මාත් එක්ක හිටියත් මම තනි වෙලා කියලා හැඟීම දැනෙන්න පටන් ගන්නවා. ඒ ගොඩාක් පිරිසක් ඉන්නවා මාත් එක්ක. හැබැයි මම තනි වෙලා කියන හැඟීම දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන හැඟීමත් එක්ක මම වෙන් වෙලා කියන හැඟීම දැනෙනවා. ඒක දැනෙන්න පටන් ගත්තන් පස්සේ ඒකේ අවසානයේටම ගියාම මට මංවත් නැහැ. මැරිලා ගියා නම් හොඳයි කියලා හිතනවද නැද්ද? හිතනවා. මැරෙන්න හිතන වෙලාවල් එනවා. මැරෙන්න හිතන දවස් එනවා. මේ ප්‍රශ්න විසඳන එකක් නැහැ. මැරෙන්න ඕනේ කියලා හිතන දවස් එනවා. හැබැයි එදාට මම මේ අද කියපු ටික මතක තියාගන්න. මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් විසඳනවද නැද්ද? විසඳනවා. එදාට කවදාවත් හරිද? ඒ ප්‍රශ්නේ ආපු වෙලාවට, ඒ විඳවන වෙලාවට එදාට කවදාවත් ඔබ හිතන්න එපා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න එපා. පැහැදිලිද කියන එක මේක හොඳට මතක තියාගන්න. හැඟීම් වලින් අන්ත වෙච්ච වෙලාවට, ගොඩක් දුක් වෙන වෙලාවට, වේදනාව විඳින වෙලාවට එදාට කවදාවත් ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න එපා. ඇයි මට එහෙම වුනේ? මම මෙන්න මෙහෙම කරා නම් ඒ දේ එහෙම නොවෙන්න තිබ්බා. මං එදා මේ දේ නොකර නම් ඒ දේ එහෙම නොවෙන්න තිබ්බා. අපරාධෙම නොවෙන්න මට මේ දේ කරන්න තිබ්බා. ඇයි මට එහෙම වුනේ? මම මේ දේ කරොත් ඒක එහෙම නොවේයි. ඒ දේ නිවැරදි වෙයි. ඒක හරි ගස්ස ගන්න පුළුවන් මම මෙහෙම කරොත්. එහෙම හිතන්න ඔබ ගැන කලකිරෙන්න පටන් ගන්නවා. එහෙම හිතන්න ඔබ ගැන විඳවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට ඔබ එපා වෙන්නේ මැරෙන්න හිතනවා. ඒ නිසා ආරාධනා කරනවා අන්න ඒ වෙලාවට ඉවසගෙන ඉන්න. කාලයට ගත වෙන්න දෙන්න. උත්තර හොයන්න එපා. ඇයි එහෙම උනේ? එහෙම නොවෙන්න නම් මම මොකද කරන්න ඕනේ? එහෙම හිතන්න එපා. කාලය ගත වෙන්න දෙන්න. කාලය ගත වෙන්න මේකේ ස්වභාවය තමයි දෙන්නේ වාක්‍ය මතක තියාගන්න. මෙයත් වෙනස් වනු ඇත. මොකද? මෙයත් වෙනස් වනු ඇත. මේ ලෝකේ සියලු දේ වෙනස් වෙනවා. ඔබ අද විඳවන ප්‍රශ්නේ අද අමාරු ඇති. අල්ලගෙන ඉන්න අමාරු ඇති. ජීවිතේ හරි අමාරු ඇති. හැබැයි මේ මොහොත ගත කරන්නනේ. මේ මොහොත ගත වෙන්න දෙන්න. ගත වෙන්න කාලේ යන්න ඔය දුකත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒක රජ කෙනෙක්ට ඕනේ වුණා එයාගේ ජීවිතේ එයාට මොන ප්‍රශ්නාවක් ඒක විසඳ ගන්න පුළුවන් විදිහේ උත්තරයක්. මහමෙතුරුන්ට කිව්වා මහමෙතුරු ගිහිල්ලා එක ඍෂිවරයෙක් හම්බුණා. දක්ෂ ඍෂිවරයෙක් හම්බුණා. ඒ ඍෂිවරයාට ගිහින් කිව්වා අපේ රජතුමාට රත්තරන් වටින වචන ටිකක් ඕනේ මොන ප්‍රශ්නාවක් ජීවිතේ හදාගන්න. රජතුමාට ඒ ඍෂිවරයා දුන්න මුද්දක්. මේ මුද්ද ගිහිල්ලා රජතුමාට දෙන්න මුද්ද ඇතුලේ තියෙන වචන ටිකක් ලියලා. රජතුමාට කියන්න ජීවිතේ අමාරුම ප්‍රශ්නෙනකන් මුද්ද ගලවන්න එපා. අමාරු ප්‍රශ්න ආපු වෙලාවට මුද්ද ගැලෙව්වා. ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා කිව්වා. රජතුමාට මුද්ද ගිහිල්ලා දුන්නා. රජතුමා මුද්ද ඇඟිල්ලට දාගත්තා. කාලය ගත වුණා. ටික ප්‍රශ්න ආවා. එක දවසක් සතුරු ආක්‍රමණයක් ආවා. රජතුමාට හිටපු සේනාවත් එක්ක රාජ්‍යයෙන් පලා යන්න වුණා. පලා යන වෙලාවේ තේරුණා මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මම මුද්ද ගලවලා බලන්න. මුද්ද ගැලෙව්වා.
පුරුද්ද ඇතුලේ තිබ්බ ලියලා මොකද්ද? මෙයත් වෙනස් වනු ඇත. මොකද ලියලා තිබ්බේ? මෙයත් වෙනස් වනු ඇත. අද ලියලා ගිහලා ගෙදර පිටියේ ගහලා ලිව්වත් පාඩු නෑ. වේන තැනක ලියලා තිබ්බත් පාඩු නෑ. හැමදේම වෙනස් වෙනවා. ඒක හරි වටින වචන ටිකක්. තිබ්බ මෙයත් වෙනස් වනු ඇත. රජතුමා පරාද වෙලා හිටියේ. රජතුමා තේරුම් ගත්ත මෙයත් වෙනස් වනු ඇත. ජයග්‍රහණයකට මගේ පරාජය මං හරවනවා. සේනාව සන්නද්ධ කරගත්තා. සතුරන් එරෙහිව නැවත ආක්‍රමණය කරා. තමන්ගේ රාජ්‍ය නැවත ලබා ගත්තා. රාජ්‍ය ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කරපු වෙලාවේ රජතුමාට හරි සතුටුයි. ලොකු සාදයක් සංවිධානය කරා. හිතවත් රජවරුන්ට, මහ ඇමතිවරුන්ට හිටපු අයට කතා කරලා හොඳ සාදයක් සංවිධානය කරා. රජතුමා සාදයේ වෙලාවේ හරිම සතුටින් නටල ගයලා විනෝද වුණා. ඒ ඉන්න වෙලාවේ රජතුමා නිකමට වගේ මුද්ද ගැලෙව්වා. මොකද මුද්දේ තිබ්බේ? මෙයත් වෙනස් වුණු ඇත. ඒකයි මේකේ ස්වභාවය. පැහැදිලිද කියපු එක? එහෙනම් අපි මේ ගත කරන හැම ප්‍රශ්නයක්ම වෙනස් වෙනවා. හැම සතුටක්ම වෙනස් වෙනවා. හැම දුකක්ම වෙනස් වෙනවා. ඒ ඇස්සේ අපිට ජීවත් වෙන්නම වෙනවා. ලස්සනට ජීවත් වෙන්න.